ඕගොල්ලොන්ට කොහොමද? ඉතින් මං හිතනවා ඕගොල්ලෝ හොඳින් ඇති කියලා. ඉතින් අද අපි ආවා ගෙදරට අවශ්‍ය බඩු ගන්න. ඕගොල්ලෝ ඉතාලිය නම් ඉන්නේ. ඕගොල්ලෝ සමහර විට දන්නවා ඇති මේ සුපර් මාකට් එක මොකක්ද කියලා. ඉතාලියේ ගොඩක් ප්‍රසිද්ධ සුපර් මාකට් එකක් තමයි මේ MD කියන්නේ. ඉතින් මේ MD එක හරිම ලොකුයි. මේකේ සල්ලි දාලා තමයි බකට්ස් ගන්න තියෙන්නේ. එහෙනම් අපි යමු සුපර් මාකට් එක ඇතුළට. ඉතින් එතකන් ඕගොල්ලෝ අපිව subscribe කරලා bell icon එක click කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් බලන්න මේ සුපර් මාකට් එක ගොඩක් ලොකුයි. ඉතින් දොඩම්ද ඇපල්ද ඔය ඒරියා එකේ ඕවා තියෙන සලාඩ්ස් ඒවා තියෙන්නේ. ඉතින් දැන් අපි sausages cheese එතකොට ඔය එක ජාති වලින් ගොඩාක් ගත්තා. චීස් කුඩු මේ මොසරැල්ලා චීස් ඔය බටර් ඔය මාගරින් ඒ වගේ ගොඩාක් දේවල් ගත්තා. ඔය යෝගට් ගත්තා අපි කිරි ගත්තා. එතකොට ඔය අයියට තමයි මොන්ස්ටර් එක මං කිව්ව හරියට දන්නේ නැහැ. ඉතින් ඔය ටිප් එක අපේ අම්මට අපි මේකත් ඉතින් මේ ට්‍රොලියට දාගමු. දැන් මේ ගන්නේ චීස්. ඔය චීස් අපේ අම්මට ඉල්ලුවා. ඔය ඉතින් ඕවා අපි උදේට තමයි ඕවා කන්නේ අපි. ඕකේ නම නම් මට මතක නෑ දැන්. බිස්කට් එක නම් අපේ ආච්චිට ගත්තේ. මෙහින් අපේ ආච්චිට ඒකත් අපි ට්‍රොලියට දාගමු. ඔය බිස්කට් එක නම් ඕක නම් මට මේ බිස්කට් එක. මම ඉතින් අම්මයි ඉල්ලුවා. ඉතින් අපි සීනි ගත්තා. සීනි දෙකක් ගත්තා අපි. මෙහෙදි පාස් ජාති ගොඩක් තියෙනවා. පැන්සල වගේ තියෙනවා, නිකන් දඟර වගේ තියෙනවා, චූටි බට කෑල්ල වගේ තියෙනවා. ඉතින් අපි සෝසුත් ගත්තා. සෝස් මයොනීස් ඒවත් ගත්තා. ඕක මේ දෙක තමයි අපි නිතර කන්නේ. ඔය අබ ක්‍රීම් එක මේ ඉතින් පාවිච්චි කරන්නේ ඔය අබ ක්‍රීම් තමයි. ඉතින් මේක ඔය ලසන්ය හදන ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ලසන්ය ඒව හදන එක චීට් එක. ඉතින් මේ මයෝස් කියන්නේ ඉතින් මේ බඩ ඉරිඟු ඇට. ඉතින් ඒවත් ගත්ත අපේ අම්මට ඕන කියලා. ඔය මේ නූඩල්ස් ඉතින් මේ බන් ගත්තේ මට ඉස්කෝලේ ගෙනියන්න. ඉතින් මේවත් ඔයගොල්ලෝ කවුරුත් දන්න ෂවර්ම හදන ෂීට් එක. ඉතින් ඒවා ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ෂවර්ම හදන ෂීට් එක ඒවත් ගත්ත අපි කන්න. එහෙනම් අපි ගත්ත බඩු ටික බිල් කරන්න යමු.
එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. බයි.